කුරුස පල්ලියේදී ආකේන්ජල් රෆායල්ගෙන් ලැබුණු පණිවිඩය නම් ඔයාගේ ජීවිතේ මෙච්චර කාලයක් බාධාවන් වෙලා තිබ්බ කටයුතු ගොඩාක් දේවල් මේ මාර්තු මාසයේ සිට අවසන් වීමට පටන් ගන්නවා කියන එකත් වගේම ඔයාගේ පෙර ජීවිතයන් වල පින ඉස්මතු වීමට ආකේන්ජල් රෆායල්ගේ උපකාරයත් ජේසුස් වහන්සේගේ ආශිර්වාදයත් ලැබෙනවා කියලා. මොකද ඔයා මෙච්චර කාලයක් අඳුරේ ජීවත් වුණා නම් එහෙම නැත්නම් යම්කිසි කටයුත්තක් සිදු නොවි කාලය ගත කරා නම් ඒක ඉක්මනින්ම ඉටුවීමට මේ ආකේන්ජල් රෆායල්ගේ ආශිර්වාදය ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ. ඒ වගේම මේ නුදුරේදීම ඔයාගේ ජීවිතයේ නොසිතූ පරිදි ප්‍රාතිහාරයක් සිද්ධ වීමට උතුම් වූ ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබී ඔයාගේ ජීවිතය සුබ අතට වෙනස් වෙන්න කටයුතු සිද්ධ වෙමින් පවතිනවා කියලත් ඒ අග්‍රසුරදූත රෆායල්ගේ ආශිර්වාදය ඉක්මනින්ම ලැබෙන බවටත් ඔහු පොරොන්දු වී සිටියා.